මේ ටික නම් ඔයා දන්නවනේ. සාමාන්‍යයෙන් මොකද්ද විචල්්‍ය පිරිවැය ස්ථාවර පිරිවැය කියන එක ඔයා දන්නවා. එතකොට ඕකේ ඇතුළට දාන ටික නේ ඕන වෙන්නේ. දැන් ඔය විචල්්‍ය පිරිවැයයි මේ ස්ථාවර පිරිවැය කියන එක වර්ග කරන්නේ පිරිවැය හැසිරෙන ආකාරය අනුව. පිරිවැය හැසිරෙන ආකාරය අනුව. ඕක මෙහෙම ගන්නකො. දැන් හිතන්න ඔයාට මොකක් කරේ හොටෙල් එකක් තියෙනවා කියලා හිතන්නකො. ඔයාව හොටෙල් එකේදී ඔයා නිෂ්පාදනය කරද්දී ඔයාට සාමාන්‍යයෙන් දරන්න වෙන වියදම් ටිකක් තියෙනවනේ. හැබැයි ඔයා නිෂ්පාදනය කරත් නැතත් ඔයාට අනිවාර්යයෙන්ම දරන්න වෙන වියදම් සෙට් එකකුත් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයා නිෂ්පාදනයක් කරනවා නම්, ඒ කියන්නේ හොටෙල් එකේ කෑමෝ දේවල් හදනවා නම් ඔයාට සාමාන්‍යයෙන් චෙෆ්ලට වැටුප් ගෙවන්න වෙනවා. ඒ වගේම ඔයාට කෑම ටික හදන්න කලින් ඔය එළවලු අරම මිලදී ගන්න බෑ. ඒව මිලදී ගන්න ඔයාට අනිවාර්යෙන් එතෙන්ට වියදමක් යනවා. එතකොට ඒක යනවනේ. ඊළඟට ඔයා නිෂ්පාදනය කරේ නැහැ කියලා හිතන්න. ඔයා නිෂ්පාදනය කරේ නැතත් ඔයාට දරන්න වෙන වියදම් සෙට් එකක් තියෙනවනේ. සාමාන්‍යයෙන් මොනවද? ඔයා හිතන්න ඔයාව හොටෙල් එක පවත්වාගෙන යන්නේ බද්දර අරගෙන. එතකොට ඔයා ඔක කරත් නැතත් ඒක බදු හිමිකරුට දාලා නැහැනේ. ඌ අනිවාර්යෙන් මොකද්ද බද්ද ගන්නවනේ. එතකොට ඔය ගොඩනැගිල්ලේ බද්ද ගන්න අනිවාර්යයෙන්ම. එතකොට ගොඩනැගිලි බදු නැත්නම් ගොඩනැගිලි පිරිවැය. ඊට පස්සේ ඔය ගොඩනැගිල්ල කියන්නේ ඔය ව්‍යාපාර කටයුත්ත කරේ නැහැ කියලා ගොඩනැගිල්ල ආරක්ෂා නොකර ඉන්න බෑනේ. ඒක ඇතුළේ තියෙන යන්ත්‍ර සූත්‍ර ඒවා ආරක්ෂා කරගන්න බෑ. ඕව අරන් යන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. අපි ඔගේ නිෂ්පාදන කටයුතු නැවැත්තුවොත් తాවකාලිකව. එතකොට ඒ දේවල් ආරක්ෂා කරගන්න මුරකරුවෙක් අනිවාර්යෙන් දානවනේ. එතකොට මේ මුරකරුට ගෙවන වැටුපක් තියෙනවා. මේ ඊළඟට ඔයා සාමාන්‍යයෙන් ඔයාගේ ගොඩනැගිල්ල ඒවා නිෂ්පාදන කටයුතු කරේ නැහැ කියලා ඔයාට යම් මොකද්ද ලයිට් බිලක් එනවා. කියන්නේ විදුලි බිලක් එනවා. ඒ කියන්නේ ඔයා කරන්ට් එක පාවිච්චි කරත් නැතත් යම් ස්ථාවර මට්ටමකින් විදුලි බිලක් එනවා. සාමාන්‍යයෙන් බලන්න ඔයාලා ගෙවල් පැත්තේ එහෙම තියෙනවා නම් අර දැන් නම් ලයිට් බිල එන්නේ නැහැ. ඒ ගෙවල් වල ලයිට් බිල පාවිච්චි කරත් නැතත් යම් මට්ටමකින් ස්ථාවරව විදුලි බිලක් එනවා. එතකොට දැන් වර්ග දෙකක් හඳුනාගත්තනේ. නිෂ්පාදනය කරද්දී දරන්න වෙන වියදම් තියෙනවා. නිෂ්පාදනය නොකරත් අනිවාර්යෙන් දරන්න වෙන වියදම් තියෙනවා. මොනවද? නිෂ්පාදනය නොකරත් දරන්න වෙන වියදම් සෙට් එකට කියන්නේ ස්ථාවර පිරිවැය. ඒක අනිවාර්යෙන්ම ස්ථාවරව තියෙනවා. නිෂ්පාදනය නොකරත් ඔයා දරන්න වෙන වියදම්. එතකොට ඔයා සාමාන්‍යයෙන් හිතලා බලන්න එක්සැම්පල් එකක් අරන් අර මං කිව්ව එකම නිෂ්පාදනය නොකරොත් ඔයාට මොනවද දරන්න වෙන්නේ කියලා හිතලා ඒකට ගන්න තියෙන්නේ. හැබැයි ඔයා නිෂ්පාදනය කරද්දි විතරක් ඔයා දරන වියදම් සෙට් එකක් තියෙනවා. අන්න ඒ ටික වෙන්නේ විචල්්‍ය පිරිවැය. ඒකෝර හිතලා බලන්න මොකක් හරි එක්සැම්පල් එකක් කරන් ඔයා ඒක නිෂ්පාදනය කරොත් මොනවද දරන්න වෙන්නේ කියලා හිතලා බලන්න. එතකොට ඔය දෙක ඕකනේ විචල්්‍ය පිරිවැයක් කියන්නේ නිෂ්පාදනය කරද්දි දරන පිරිවැය. ඒ කියන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියන එක නිෂ්පාදනය වැඩි වෙන්න විචල්්‍ය පිරිවැය කියන එක වැඩි වෙනවා. ස්ථාවර පිරිවැය කියන එක ස්ථාවර මට්ටමින් තියෙන්නේ. ඒක නිෂ්පාදනය නොකරත් දරන පිරිවැයනේ. එතකොට මෙන්න මේ විචල්්‍ය පිරිවැයයි මෙන්න මේ ස්ථාවර පිරිවැය එකතු වෙලා මුළු පිරිවැය කියන එක හැදෙනවනේ. ඒක දන්නවනේ. මේ ටික ඔයාව දන්නව සම්පූර්ණයෙන්ම. එතකොට මේ මුළු පිරිවැය කියන එක තව විදිහකට හැදෙනවා. එකක් ප්‍රාථමික පිරිවැය, අනිත් එක මුළු පොදුකාර්ය පිරිවැය. මේක එකවුන්ටින් වල තියෙනවා අර නිෂ්පාදන ගණන් හදන්න තියෙන්නේ. අන්නේ හරිය තියෙනවා. ප්‍රාථමික පිරිවැය කියන්නේ මොකද්ද? ඍජු අමුද්‍රව්‍ය, ඍජු වැටුප් එකයි, ඍජු වෙනත් එකයිනේ. ඔන්න ඕ ටිකනේ තියෙන්නේ. එතකොට මුළු පොදුකාර්ය පිරිවැය දෙකක් තියෙනවා. එකක් මොකක්ද? නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. අනිත් එක නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය. මේක පටලවා ගන්න එපා. අනිවාර්යයෙන්ම මුළු පිරිවැය හැදෙන්න නම් මුළු පොදුකාර්ය පිරිවැය එනවා. මේකේ කවුන්ටින් වල තියෙන්නේ. ඔයා මේකට ප්‍රාථමික පිරිවැයයි සාමාන්‍යයෙන් ඔයාලා ගන්නේ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. මෙන්න මේකනේ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. ඕ දෙක එකතු කරොත් එන්නේ නිෂ්පාදන පිරිවැය කියන එක. අන්නේ නිෂ්පාදන පිරිවැයට මෙන්න මේක එකතු කරන්න ඕන. නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය එකතු කරාට පස්සේ තමයි සම්පූර්ණයෙන්ම මුළු පිරිවැය කියන එක හැදෙන්නේ. මේක ඔයාලට නෑ මම අමතරව දැම්මේ. මෙන්න මේ දෙක තමයි අහන්නේ. මේකේ මතක තියාගන්න ඕන මෙච්චර අර නිෂ්පාදනය කරොත් දරන්න වෙන්නේ මොනවද? නොකරත් දරන්න වෙන්නේ මොනවද කියලා එක්සැම්පල් අරන් ගන්න. අර මෙන්න මේක මතක තියාගන්න. පිරිවැය වර්ග කරන එක හැසිරීම අනුව පිරිවැය වර්ග කරන්නේ මෙන්න මේ ආකාරයට. තව විදියක් තියෙනවා පිරිවැය වර්ග කරන එක. හරි. අර කලින් කිව්ව එක නම් වැඩි හිතන්න ඕනේ නැහැ. විචල්්‍ය පිරිවැය, ස්ථාවර පිරිවැය. ඒක අර ඔයාට ලේසි වෙන්න විතරයි කිව්වේ. අපිට ඕන කරන්නේ මෙන්න මෙතන ඉඳන්. මෙතන ඉඳන් ගණන් ටික එන්නේ. එතකොට මෙන්න මේක මේ උඩ කෑල්ල ලාභ විශ්ලේෂණ වාර්තාවයි. නැත්තම් ආයතනික පිරිවැය. ඔන්න ඔය විදිහට හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් ඔයගේ නම දීලා නම් අහන්නේ නැහැ. ඔයාගෙන් අහුවොත් අහන්නේ
සහභාගය නැත්තම් දායකය කීයද? ලාභය නැත්තම් අලාභය කීයද කියලා. ඔයා මෙහෙම මතක තියාගන්න. මෙතනින් හොයන්නේ මෙන්න මේ දේ. සරලවම හොයන්නේ මේ ලාභය කියන දේ. ඔයා බලා ගන්න භාණ්ඩයක එක භාණ්ඩයක ගමු. එක භාණ්ඩයක විකුණුම් මිලයි. හිතන්න මේ පෑනේ විකුණුම් මිල ඒකෙන් අඩු කරන්න ඕන මේ පෑන හදන්න ගිය වියදම. හදන්න වෙන්න ගිය වියදම අඩු කරාට පස්සේ පෑනේ ලාභය එනවනේ. සම්පූර්ණ වියදම අඩු කරාම ඒ කියන්නේ පිරිවෙ අඩු කරාම ලාභය එනවා. එතකොට අන්නේ ලාභය තමයි අපි හොයන්නේ. නිෂ්පාදකයා ලබා ගන්න ලාභය. එතකොට මෙතන මේ සම්පූර්ණ මුළු භාණ්ඩ ඔක්කොටම අරන් තියෙන්නේ. එකක් මතක තියාගන්න මේක හදනකොට ඔයාට ඕනේ නම් එක භාණ්ඩයකට හදන්න පුළුවන්. නැත්තම් භාණ්ඩ සමූහයකට උනත් හදන්න පුළුවන්. අර එක භාණ්ඩයකට හැදුවා කියලා වරදින්නේ නැහැ. දැන් මම මෙතන දීලා තියෙන්නේ භාණ්ඩ සමූහයකටනේ. ගණන් හදද්දි මම එක භාණ්ඩයකට හදලා පෙන්නන්නම්. දැන් මෙතන තියෙන්නේ භාණ්ඩවල විකුණුම් මිල. ඒ කියන්නේ මුළු ආදායම. මේකේ ඉන්නේ භාණ්ඩවල භාණ්ඩයේ මිලයි භාණ්ඩයේ මිලෙන් භාණ්ඩ ප්‍රමාණයයි ගුණ කරාමනේ මේ මුළු ආදායම කියන එක එන්නේ. මුළු ආදායම කියන එක කිව්වත් හරි භාණ්ඩවල විකුණුම් මිල කියන එක කිව්වත් හරි. එක භාණ්ඩයක මිලෙන් සියලුම භාණ්ඩ තියෙන භාණ්ඩ ටික ගුණ කරාම තමයි මේක එන්නේ. එතකොට ඊළඟට විචල්්‍ය පිරිවැය. ඔයා දන්නවා විචල්්‍ය පිරිවැය කියන්නේ මොකක්ද කියලා. කලින් කතා කරානේ. ඔන්න ඒක තමයි විචල්්‍ය පිරිවැය කියන්නේ. ඔතනින් විචල්්‍ය පිරිවැය අඩු කරාට පස්සේ ඊළඟට එනවා මේ සහභාගය. එහෙම නැත්නම් දායකය කියන එක. සහභාගය දායකය කියන්නේ ඔයා සරලව මතක තියාගන්න ඒක ලාභයක් කියලා දල ලාභයක් කියලා මතක තියාගන්න. සහභාගයක් කියන්නේ ඕකේ තියෙන්නේ විකුණුම් මිලෙන් විචල්්‍ය පිරිවැය අඩු කරපසු ලැබෙන අගයට තමයි මේ සහභාගය කියලා කියන්නේ. ඒක ලොකුවට ඕනේ ඊළඟට ඔන්නෝ සහභාගිය නැත්තම් දායකයෙන් අපි ස්ථාවර පිරිවැය කියන එක අඩු කරනවා. දන්නවනේ. නිෂ්පාදනය නොකරත් දරන්න වෙන පිරිවැය. ඊළඟට එනවා ලාභය නැත්තම් අලාභය. අපිට අලාභයක් වුණත් එන්න පුළුවන් නැත්තම් ලාභයක් වුණත් එන්න පුළුවන්. මෙන්න මේ පිරිවැය දෙකටනේ මුළු පිරිවැය කියන්නේ. හරි. ඔය දෙක එකතු කරලානේ උතන හදලා තියෙන්නේ. ලොකු දෙයක් මතක තියාගන්න ඕනේ නැහැ. භාණ්ඩය එක භාණ්ඩයක මතක තියාගන්නවා. එක භාණ්ඩයක මතක තියාගත්තට පස්සේ සම්පූර්ණයකට හරවත හැකියි. එක භාණ්ඩයක විකුණුම් මිලෙන් ඒකකයක විචල්්‍ය පිරිවැය අඩු කරලා එනවා ඒකකයක සහභාගය. ඊට පස්සේ ඒකකයක ස්ථාවර පිරිවැය අඩු කරපු ගමන්ම ලාභය එනවා. ඔයාලට ලේසි විදිහකට මතක තියාගන්න. ඇහුවොත් ගොඩක් දුරට අහන්නේ මෙන්න මේ දෙක තමයි. සමහර විට හංගල මෙන්න මේක උනත් අහන්න පුළුවන්. ඊළඟ එක තියෙන්නේ බ්‍රේක් ඊවන් පොයින්ට් එක. මම මේක ප්‍රස්තාරදිද්දී ඇඳලා පෙන්නන්න. බ්‍රේක් ඊවන් පොයින්ට් කියලා කියන්නේ සමච්ඡේදන ලක්ෂය. මේක මේ වගේ දෙයක්. මොකද්ද? දැන් හිතන්නකෝ කවුරු හරි මිනිහෙක් ව්‍යාපාරයක් පටන් ගත්තා කියලා. ඒ මිනිස්සයා ව්‍යාපාරයක් පටන් ගත්ත ගමන් එයාට ලාභයක් උපයන්න බෑනේ. එයා පාඩුවක් දරන්න ඔන්න මෙන්න මට්ටමේ ඉන්නේ. එතකොට එයා බලන්නේ එයාගේ පාඩුවක් නොලබා ව්‍යාපාරය පවත්වාගෙන යන්න. එහෙනම් එයා ලාභයක් මුලින්ම අපේක්ෂා කරන්නේ නැහැ. එයා පාඩුවක් ලබන්න කැමතිත් නැහැ. එහෙනම් එයා මැදන ඉන්නේ. ඒ කියන්නේ සමච්ඡේදන ලක්ෂයේ ඉන්නේ. සරලව කියනවා මේ බිඳුව කියන මට්ටමේ ඉන්නේ. එක්ක මේකෙන් එහා පැත්තට යන්න කැමති නැහැ. මොකද්ද අලාභ ලබන්න. දැම්ම ලාභයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එයා දන්නවා අලාභ මට්ටමේ ඉන්නේ කියලා. එතකොට එයා බලනවා එයා අලාභයක් නොලබ ඉන්න නම් එයා භාණ්ඩ කීයක් හදන්න ඕනද කියලා මුලින්ම එයා බලනවා. එයා භාණ්ඩ කීයක් හදන්න ඕනද කියලා බලන්නේ මෙන්න මේ සමච්ඡේදන ලක්ෂය. සමච්ඡේදන ලක්ෂයක් කියන්නේ සරලවම ව්‍යාපාරයක ලාභත් අලාභත් නොලබන මට්ටමන්නේ. එතකොට ඕක හොයන්න අපි ගන්නෙ මොකද්ද? ස්ථාවර පිරිවැය බෙදීම ඒකකයක සහභාගයනේ. ස්ථාවර පිරිවැය උඩට දාන්නේ සාමාන්‍යයෙන් ඔයා දන්නවා ව්‍යාපාරයක් ආරම්භ කරලා පවත්වාගෙන යනකොට අපි නිෂ්පාදනය කරත් නැතත් අපිට අනිවාර්යෙන් දරන්න වෙන වියදමක් තියෙනවා. මොකද්ද? ස්ථාවර පිරිවැය කියන එක. එතකොට ඔන්න ඔය ස්ථාවර පිරිවැය කවර් කරන්න එපා. එතකොට මෙයා බලනවා මේ පිරිවැය ආවරණය කරන්න මෙයා භාණ්ඩ ඒකක කීයක් නිපදවන්න ඕනද කියලා. සරලව මෙයාගේ මේ ස්ථාවර පිරිවැය ආවරණය කරන්න යන පාඩුවක් නොලබ ඉන්න මෙයා භාණ්ඩ කීයක් හදන්න ඕනද කියලා බලන්න. හිතන්න මේ වගේ මෙයාගේ ස්ථාවර පිරිවැය දිනවා 10000. එතකොට ඒකකයක සහභාගය දන්නවනේ. ඒකකයක සහභාගය හොයන්නේ මේ ඒකකයක විකුණුම් මිල. ඒ කියන්නේ භාණ්ඩයක විකුණුම් මිලෙන් අඩු කරන්න ඕන සම්පූර්ණ විචල්්‍ය පිරිවැය නෙවෙයි ඒකකයක විචල්්‍ය පිරිවැය. එතකොට තමයි මේ ඒකකයක සහභාගී වෙන්නේ. ඔතෙන්ට දාන්නකො රුපියල් 1000යි කියලා. එතකොට
බාණ්ඩ ඒකක 10ක් හදන්න ඕන මෙයා ලාභත් අලාභත් නොලබ ඉන්න. අනිවාර්යෙන් 10ක් හදන්න ඕන. 10න්ට වඩා අඩුවෙන් හැදුවොත් මෙයා අලාභයක් ලබන්නේ. සරලවම ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය මෙතෙන්ට දාන්න නැහැ. මොකද අපි විචල්්‍ය පිරිවැය අඩු කරනවා. බාණ්ඩයක විකුණුම් මිලෙන් විචල්්‍ය පිරිවැය අඩු කරලා. කියන්නේ ඉවත් සම්පූර්ණයෙන් අඩු කරනවා කියන්නේ ඉවත් කරලා දානවා කියන එක. ඉවත් කරලා ඒකක සහභාගය කියන එක ගන්න ඕනේ. අන්නේ ඒකක සහභාගය ඉර යටට දාලා ස්ථාවර පිරිවැය තමයි උඩට දාන්නේ. ස්ථාවර පිරිවැය කියන්නේ සාමාන්‍ය නිෂ්පාදනය වෙනස් වුණත් නැත්තත් නිස්ථාවර පිරිවැය කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඕක උඩමනේ තියෙන්නේ. කියන්නේ ඕක ස්ථාවරමනේ තියෙන්නේ. එතකොට ස්ථාවර පිරිවැය බෙදීම ඒකක සහභාගය. අර ඕක මොකද්ද දැන් මං කිව්ව එක එච්චර ලොකුවට ගන්න ඕනේ නැහැ. ඔයා සරලව මතක තියාගන්න ඕන ස්ථාවර පිරිවැයෙන් ඒකක සහභාගය තමයි බෙදන්නේ කියලා. එතකොට ඇයි මේ දේ කරන්නේ? මෙයා ලාභත් අලාභත් නොලබ ඉන්න මෙයා බාණ්ඩ ඒකක කීයක් හදන්න ඕනද කියලා තමයි මෙතනින් හොයන්නේ. සාමාන්‍ය සමහර විට මෙන්න මේ වගේ ප්‍රමාණයක්. ඒකක 10ක් හදන්න ඕන. මෙයා ලාභත් අලාභත් නොලබ ඉන්න. ඒ කියන්නේ මැද ඉන්න. හරි. ගානනේ තියෙන්නේ. මං ගාන ස්ක්‍රීන් එකේ දාන්නම්. තව PDF එකක් දාන්න. ඔයා එතනින් බලා ගන්න. මං දැන් ගාන කියවන්නේ. එතකොට මෙතන තියෙන්නේ මං ගාන හදලා තියෙන්නේ. මෙතන දැන් ඒකකයක සම්පූර්ණ එක බාණ්ඩයක විතරක් හොයන විදියට. එතකොට මම මෙතන දාන්නේව දාන්නේ ඒකකයකට අදාලා. හරි. එතකොට හරි මං ඒක වරහන් කරලා දාන්නම් දාද්දි. මෙතන දීලා තියෙනවනේ ඒකකයක ස්ථාවර පිරිවෙ. ඒකකයක ස්ථාවර පිරිවෙ. එතකොට අපිට දාගන්න පුළුවන්. මුලින් අහන්නේ බාණ්ඩයක විකුණුම් මිල හොයන්නේ. මෙන්න මේක හොයන්නේ. සහභාගය හොයන්නේ. බ්‍රේක් ඉවන් පොයින්ට් එක හොයන්නේ. හරි සමච්ඡේදන ලක්ෂ්‍ය. සාමාන්‍යයෙන් අර BEP කියන එක අනිවාර්යෙන් බලා ගන්න. මොකද ඉංග්‍රීසි වචනේ දුන්නොත් ඔයා ඒක බලලා තිබුණ නැත්නම් ඔයා දන්නේ නැහැ නේ. ඒක සරලයි මතක තියාගන්න පුළුවන්. බ්‍රේක් ඉවන් පොයින්ට්. හරි. එතකොට ලාභයක් දීලා තිබ්බා. නෑ අපිට අලාභයක් තියෙන්නේ. හරි. එතකොට ලාභයක් නෑ. අනිවාර්යෙන් අලාභයක් එන්නත් පුළුවන්. අපිට ඒක හරියටම නිශ්චිතව කියන්න බෑනේ. එතකොට ලාභය 5යි. විචල්්‍ය පිරිවැය 4යි. දැන් ඕවා උත්තර ටිකනේ අපිට දීලා තියෙන්නේ. එතකොට හොයන්න කියන්නේ පළවෙනි එකට බාණ්ඩයේ විකුණුම් මිල. හරි. බාණ්ඩයේ විකුණුම් මිල කීයද කියලා මෙන්න මේකයි. දෙවනියට හොයන්න තියෙන්නේ මේක ඒකකයක විචල්්‍ය පිරිවැය. හරි. ඒකක මේකත් ඒකක ස්ථාවර පිරිවැය. මේකත් බාණ්ඩ එකක. හරි. සහභාගයක් ඒකක. මම එකක අරන් පෙන්නන්නේ. මුළු එක ගන්න දන්න ඕනේ. එකක ගත්තට පස්සේ මුළු එක ගන්න මෙතන ප්‍රමාණය දීලා තියෙනවා. ඔයාලට ඕනේ නම් මුළු එක දාලත් හොයන්න පුළුවන්. ඒකක ගණන දීලා තියෙන්නේ. ඒකක ගණනේ සම්පූර්ණයෙන්ම ඔක්කොම ටික ගුණ කරාට පස්සේ එන්නේ මුළු භාණ්ඩවට අදාළ විකුණුම් මිල වේවි. මුළු ආදායම වේවි. මුළු විචල්්‍ය පිරිවැය වේවි. මුළු සහභාගී වේවි. මුළු ස්ථාවර පිරිවැය මුළු අලාභ වේවි. හරි. ඊළඟට දැන් මේ ටිකනේ හොයාගන්න ඕන අපි. දැන් මේ ටික හොයාගන්න නම් ලේසිම විදිය සහභාගය හොයන ක්‍රම දෙකක් තිබ්බා. එකක් බාණ්ඩයක විකුණුම් මිලෙන් ඒකකයක විචල්්‍ය පිරිවැය අඩු කරාමත් සහභාගය හොයාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ පැත්තේ ලාභයෙන් නැත්නම් අලාභයෙන් හරි ලාභයෙන් හරි ඒකට ස්ථාවර පිරිවැය එකතු කරාට පස්සේ ඒ සහභාගය හොයාගන්න පුළුවන්. එහෙනම් මුලින්ම මෙන්න මේ පැත්තේ ඉඳන් ගියා නම් ලේසියිනේ. යන්නත් පුළුවන් මේ පැත්තේ ඉඳන්. එහෙනම් ඍණ 5ට ඍණ 10ක් එකතු කරන්න ඕන. ඇයි මේ පැත්තට යනකොට මේක එහා පැත්ත සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අඩු කරපු එකක් තිබ්බොත් එකතු කරණය කරන්නේ. ඒ ටික ඔයා දන්නවනේ. ඒ ගණන් ටික අන්නේ තියෙන්නේ. දැන් අඩු කරපු එක එකතු කරනවා. එතකොට එන්නේ ධන 5යිනේ. එහෙනම් සහභාගය හොයාගත්තා ධන 5යි. එතකොට ඊළඟට බාණ්ඩයක විකුණුම් මිලනේ හොයාගන්න තියෙන්නේ. බාණ්ඩයක විකුණුම් මිල හොයාගන්නත් මේ යට ඉඳන් උඩහට යන්න තියෙන්නේ. යට ඉඳන් උඩහට යනකොට එකතු කරපුව තිබ්බොත් අඩු කරනවා, අඩු කරපුව තිබ්බොත් එකතු කරනවා. එතකොට විචල්්‍ය පිරිවැය අඩු කරලා තියෙන්නේ ඒකකයකට අදාළව. එතකොට ඒක එකතු කරගන්න තියෙන්නේ. ඒක එකතු කරාට පස්සේ එනවා බාණ්ඩයක විකුණුම් මිල. බාණ්ඩයක විකුණුම් මිල 9යි. එතකොට ඔයාට මුළු ආදායම හොයන්න ඕන නම් මෙතන ඒකක ගණන 2500 කියලා දීලා තියෙනවා. මේ 9 2500 ගුණ කරාට පස්සේ මුළු ආදායම කියන කෙනවා. ඔයාට මුළු අලාභය හොයන්න ඕන වුණොත් ඒත් 2500 ගුණ කරාට පස්සේ මුළු අලාභය එනවා.
මම මේ හෙව්වේ ඒකකයකට අදාළව. හරි. ඊළඟට තියෙන්නේ බ්‍රේක් ඊවන් පොයින්ට් එක හොයාගන්න. බ්‍රේක් ඊවන් පොයින්ට් එක හොයාගන්න ඔයා දන්නවා මම ඉංග්‍රීසියෙන්ම දාන්න. උඩ දාන්නේ මුළු ස්ථාවර පිරිවැය. හරි. මුළු ස්ථාවර පිරිවැය බෙදීම ඒකකයක සහභාගයනේ. එතකොට මුළු ස්ථාවර පිරිවැය අපිට දීලා නැහැ. අපි ඒකකයක සහභාගයත් මෙතන ගානේ දීලා තිබ්බේ නැහනේ. ඒකකයක සහභාගය හොයාගත්තා. දැන් සාමාන්‍ය මේ වගේ එකක් ආවොත් ඔයා මෙන්න මෙතන හොයාගන්න එක වැරදුනොත් ඔයාට සම්පූර්ණ ගානේ ලකුණු ටික නැති වෙලා යනවා. ඇයි? මෙතන ඉඳන් යන්නේ. මෙතන ඉඳන් යද්දි මේක වැරදුනොත් මේකත් වරදිනවා. මේක වැරදුනොත් මේකත් වරදිනවා. ඒ හින්දා පොඩ්ඩක් අර එකතු කරන එක අඩු කරන එක බලන්න. අර එක්සෑම් එකේදීනේ කරන්නේ. එක්සෑම් එකේදී ඔදේ ඇවිල්ලා කරොත් අර සමහරවිට තියෙන කලබලයට වරද්ද ගන්නත් පුළුවන්. ඒක හින්දා බලන්න අනිවාර්යෙන්ම. TFC එක හොයාගන්න ඕන. අපිට ස්ථාවර පිරිවැය දීලා තියෙන්නේ. කීයද? ඒකකයක ස්ථාවර පිරිවැය 1000යි. sorry 10යි. එතකොට ඒකක ගණන දීලා තියෙනවා 2500. මේක සම්පූර්ණයෙන් ගුණ කරාට පස්සේ TFC එනවනේ. TFC කියලා කියන්නේ මුළු ස්ථාවර පිරිවැය. බිඳුවක් දාන්න විතරයිනේ. 25000යි මුළු ස්ථාවර පිරිවැය. ඒකකයක සහභාගී හොයාගත්තා. 5යිනේ. ඊළඟට මේක සම්පූර්ණයෙන් සුළු කරාට පස්සේ එනවා මෙයා ලාභත් අලාභත් නොලබා නිෂ්පාදනය කරන්න ඕන මට්ටම. ඒක ගාන එනවා. කීයද? sorry 25000 නෙමෙයි එන්න ඕන. මේ 2500 නෙමෙයි දීලා තියෙන්නේ 250. හරි. එතකොට ගාන වෙනස් වෙනවනේ. දැන් ඔයා මේ මට වැරදිලා. මේවා ಗುಣ කරද්දි ಗುಣ කරොත් 250න් ಗುಣ කරන්න. ඔයාගේ ඒ දෙන ප්‍රශ්නවල හරියටම තියෙනවා. එතකොට TFC එක අවුලක් නැහැ. TFC එක 2500නේ. ඇයි 10 ගුණ කිරීම 250නේ. ඒකකයක සහභාගී අවුලක් නැහැ. ඒක 5යි කොහොම. ඊට පස්සේ එනවා කීයද? 2500න් 25 බෙදුවට පස්සේ 5යි 500. ඒකක 500යි. මෙයා ලාභත් අලාභත් නොලබ ඉන්න නම් අනිවාර්යෙන්ම ඒකක 500ක් නිපදවන්න. හිතන්න ඒකක 499ක් නිපදුවේ කියලා. ඒකක 499ක් නිපදුවොත් මෙයා අනිවාර්යෙන්ම අලාභයක් තමයි ලබන්නේ. එතකොට මෙයා ඒකක 501ක් නිපදවුවොත් මෙයා අනිවාර්යෙන්ම ලාභ ලබන්නේ. ඒක මම අර ප්‍රස්තාරය අදීදී පෙන්නන්නම්. ප්‍රස්තාරේ මේ ලක්ෂයක් මාර්ක් කරනවානේ. මේ පැත්තෙන් එහාට යන ඔක්කොම ටික ලාභ ලබන්නේ. මේ පැත්තෙන් මේ පැත්තට යනකොට අනිවාර්යෙන්ම අලාභ ලබන්නේ. හරි. එතකොට හරිනේ මේ ගාන. මෙතනින් ගාන මේ ගාන මේ ටික නම් කොහොමද ලේසි. අර අවුල තිබ්බොත් තියෙන්නේ උපරිමතක මට්ටම් මේ පැත්තනේ. මෙතන අහලා තිබ්බේ මේ ඒකක ගාන බ්‍රේක් ඊවන් පොයින්ට් එකයි. අලාභය දීලා තිබ්බේ සහභාගයයි විකුණුම් මිලයි. ඔයාගේ ඇහුවත් අහන්නේ සාමාන්‍යයෙන් සහභාගයයි ලාභයයි ඕවා ලාභයයි නැත්නම් විකුණුම් මිලයි. මෙතනින් බ්‍රේක් ඊවන් පොයින්ට් එක. ඔතනින් අහන්නේ. හරි. හරි ඕකේ ඔච්චරයි.